ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ හිසකේ සම්බන්ධ ඇති වෙන ගැටලු වලට බාහිරින් කරන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මෙන්න මේ බයෝලොකින් කැප්සූල්ස් එක ගැන තමයි මම වීඩියෝ එකෙන් අද කතා කරන්නේ. ඉතින් හිසකේ වලට බාහිරින් කරන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එක තමයි මෙන්න මේ බයෝලොකින් කැප්සූල්ස් එක. ඉතින් ගොඩාක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් කැප්සූල්ස් එක. ඉතින් මෙන්න මේ බයෝලොකින් කැප්සූල්ස් එක ගැන විස්තර දැනගන්න වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මාත් එක්ක පිටසක් එකතු වෙලා දිනවා. ඉතින් ඒ අයට thank you so much. Có nhiều cảm giác lạc lõng vì anh không dám thổ lỡ thật lòng. ඉතින් මුලින්ම මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගැන හඳුන්වා දෙන්න කලින් හිසකේ සම්බන්ධය කියලා දෙන ගැටලු ගැන කතා කරන්න. ඉතින් හිසකේ අධික ලෙස යනවා නම් කොණ්ඩේ පීඩාදී කොණ්ඩේ ගොඩක් යනවා නම් ඒ වගේම තමයි හිසකේ සබ පෙරලා තියෙනවා කොණ්ඩේ සුදු වෙනවා නම් ඒ වගේම නිරෝගීමත් කෙස් නැත්නම් කියන්නේ මලානික කොණ්ඩයක් තියෙනවා නම් ඉතින් මේවා තමයි හිසකේ සම්බන්ධව ඇති වෙන ගැටලු. ඉතින් ඒ විතරක් නෙමෙයි කොණ්ඩේ කාලයක් තිස්සේ වැවෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඒ වගේම තමයි කොණ්ඩේ බ්ලීච් කරලා කලර් කරලා ඉතින් රීබෝඩින් කරලා මෙන්න මේ දේවල් කරලා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් මෙන්න මේවත් හිසකේ සම්බන්ධව වෙන ගැටලු වලට තමයි ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ හිසකේ සම්බන්ධ ඇති වෙන ගැටලු වලට ප්‍රධානතම හේතුව තමයි හිසකේ වලට හොඳ පෝෂණාත්මක ට්‍රීට්මන්ට් නොකිරීම. ඉතින් මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට හරි විදියට හිසකේ වලට හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක හිසකේ කියන දේ ගැන අපිට කිසිම අවධානයක් යොමු කරන්න බැහැ. හිසකේ විතරක් නෙමෙයි සම නියපොතු මෙන්න මේ දේවල් ගැන අපි හරි විදියට අවධානයක් කරන්නේ නැත්නම් හරි විදියට ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැත්නම් ඉතින් අපිට හොඳ විදියට අපිවම ලස්සනට දෙක ගන්න බැරි වෙනවා. ඉතින් හරි විදියට ට්‍රීට්මන්ට් කරොත් තමයි අපිවම ලස්සනට දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක මේ හිසකේ කියන දේ සම්බන්ධයෙන් අපිට අවධානයක් යොමු කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවධානයක් යොමු කරන්න බැරිකම නිසාම තමයි මම අර මුලින් කිව්ව කරුණු මෙන්න මේ හිසකේ සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු වලට ප්‍රධානතම හේතුව. ඉතින් හිසකේ රළු වෙනවා, ඒ වගේම කොණ්ඩේ යන්න බලනවා, ඒ වගේම තමයි හිසකේ සුදු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිටින විතරක් නෙමෙයි. ඉතින් අද කාලේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඉතින් කොණ්ඩේ කලර් කරන්න, බ්ලීච් කරන්න, රීබෝඩින් කරන්න මෙන්න මේ දේවල් වලට hair එක සම්බන්ධ පැෂන් කරන්න ගොඩක් අය කැමතියි. ඉතින් මෙන්න මේ hair එක සම්බන්ධ පැෂන් කරනවා නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේට හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. නැත්නම් කොණ්ඩේ කැඩෙනවා, ඒ වගේම කොණ්ඩේ යන්න බලනවා. ඉතින් මෙන්න මේ වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ හිසකේ සම්බන්ධ ගැටලු නිසා ස්වභාවිකව ට්‍රීට්මන්ට් කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. කෝමාරිකා, ඒ වගේම කරපිංචා, පදමල්, බ්ලැක් ෂීට් ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ දේවල් බ්ලෙන්ඩ් කරලා අපේ හිස් කපලේ ගාලා අපි විනාඩි 20ක් විතර තියලා අපි වොෂ් කරනවා නම් අපිට ඉක්මනටම නිරෝගීමත් ඒ වගේම හොඳ කෙස් කලඹක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක මෙන්න මේ වගේ ස්වභාවික ට්‍රීට්මන්ට් කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි තවත් අය වෙනම ඔයිල්ස් වර්ග අරගෙන අපේ හිස් කබලට දානවා. ඉතින් ඒ වගේ උදාහරණයක් විදිහට කැස්ටර් ඔයිල්, ඒ වගේම තමයි E විටමින්. ඉතින් මෙන්න මේ වගේ ඔයිල්ස් වර්ග දානවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි. නමුත් මෙන්න මේ දේවල් අපිට වෙනම අරගෙන පාවිච්චි කරනවට වැඩිය හොඳයි මෙන්න මේ වගේ හොඳ මල්ටි විටමින් ප්‍රොඩක්ට් එකක්. හැම දෙයක්ම එකතු වෙලා තියෙන ඔයිල්ස් වර්ග හැම දෙයක්ම එකතු වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද අපේ හිස් කබලට හොඳ නිරෝගීමත් බව ඒ වගේම තමයි හැමතින් ඔයාලා වෙනම ඔයිල්ස් වර්ග පාවිච්චි කරන්න යනවා නම් එක්කෝ සමහර ඔයිල් වර්ග කොණ්ඩේ දික් වෙන්න පාවිච්චි කරනවා, සමහර ඔයිල් වර්ග කොණ්ඩේ කළු වෙන්න පාවිච්චි කරනවා. ඉතින් දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට පුළුවන් මෙන්න මේ බයෝලෝ කැප්සූල්ස් එක පාවිච්චි කරා නම් අපිට මෙන්න මේ හිසකේ සම්බන්ධ තියෙන ගැටලු හැම දෙයක්ම නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක මෙන්න මේ හිසකේ සම්බන්ධ තියෙන ගැටලු වලට ස්වභාවිකවත් වෙනම ඔයිල්ස් වර්ගවත් ආවර්තන පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙන්න මේ බයෝලෝ කියන කැප්සූල්ස් එකෙන් අපිට කොණ්ඩේට අවශ්‍ය හැම විටමින්ස් වර්ගයක්ම තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මල්ටි විටමින් ප්‍රොඩක්ට් එකක් නම් තමයි හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ
ප්‍රොඩක්ට් එකේ නම තමයි Kimber Biolo කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාම ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පර්සනලි මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා අග කොණ්ඩේ අග පැලිලා ඒ වගේම තමයි කොණ්ඩේ සුදු වෙලා කොණ්ඩේ ඩිලීට් කරලා ඩැමේජ් වෙලා තියෙන වෙලාවේ මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි පාවිච්චි කරේ. ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. තමයි ඔයාලා කොණ්ඩේ යනවා නම් අධික ලෙස ඒ වගේම තමයි කොණ්ඩේ අග පැලිලා තියෙනවා නම් ඒ වගේම කොණ්ඩේ කාලයක් තිස්සේ වැවෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මෙන්න මේ බයෝලෝ කැප්සූල්ස් එක තුලින් ඔයාලට නිරෝගීමත් දිගු කෙස් කර්මයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කොණ්ඩේ සුදු වෙලා තියෙනවා නම් ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මාස එකමාරක් වගේ පාවිච්චි කරද්දී ඔයාලගේ සුදු වෙලා තියෙන කොණ්ඩ කස් නැවත කාලවර්ණයට පත් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කොණ්ඩේ බ්ලීච් කරලා කලර් කරලා රීබෝඩින් කරලා ඉතින් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි හොඳම ප්‍රොඩක්ට් එක. ඉතින් පාවිච්චි කරලා බලන්න ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බයෝලෝ කැප්සූල්ස් එකට අඩංගු වෙලා තියෙනවා කැස්ටර් ඔයිල්, ජෙලටින්, වයිට් මිනරල් ඔයිල්, ග්ලයිසරෝල්, රීසිඩ් ඔයිල්, ලිනෝනයින්, ඇලෝවෙලා, E විටමින් මෙන්න මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කැප්සූල්ස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ කැප්සූල්ස් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ නම තමයි Kimber Biolo කියන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එක තමයි ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක. ඉතින් මේ දවස්වල ජපාන් වල මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් එන්න ඒ වගේ අනුකරණ වලට රැවටෙන්න එපා. ඉතින් මෙන්න මේ ඉන්දියාවෙන් ගෙනෙන ප්‍රොඩක්ට් එකම ලබා ගන්න. ඉතින් ඔයාලා දන්නවා ඉන්දියාව කියන්නේ ගෑනු ළමයින්ගේ කොණ්ඩේට වැඩි අවධානයක් යොමු කරන රටක්. ඉතින් මෙන්න මේ ඉන්දියාවේ නිෂ්පාදනය කරලා තියෙන ප්‍රොඩක්ට් එකම ලබා ගන්න. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ මිලිග්‍රෑම් 1600ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි මාස 3ක් පාවිච්චි කරන්න පුළුවන් කැප්සූල්ස්. ඉතින් දැන් බලමු අපි මෙන්න මේ කැප්සූල්ස් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි එදිනදා හිස් කබලට දාන ඔයිල්ස් මිලිලීටර් 50ක එක මෙන්න මේ කැප්සූල්ස් එකෙන් 10ක් මික්ස් කරලා තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ කැප්සූල්ස් එකෙන් 10ක් මික්ස් කරන්න ඕනේ අපි එදිනදා පාවිච්චි කරන ඔයිල් මිලිලීටර් 50කට. ඉතින් එන්නේ මික්ස් කරපු ඔයිල් එකෙන් සුවල්පයක් අරගෙන අපේ හිස් කබලට දා අපේ ඇඟිලි තුඩු වලින් විනාඩි 5-10ක් මසාජ් කරන්න ඕනේ. එතකොට තමයි හොඳම රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හිසකේ සම්බන්ධ ඇති වෙන ගැටලු වලට බාහිරින් කරන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එක තමයි මෙන්න මේ බයෝලෝ කියන කැප්සූල්ස් එක. ඉතින් ඔයාලගේ හිසකේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉතින් මෙන්න මේ කැප්සූල්ස් එක පාවිච්චි කරලා ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැප්සූල්ස් එක ලබා ගන්න ඕන නම් මම WhatsApp නම්බර් එක පහලින් දානවා. ඉතින් එන්නේ නම්බර් එකට මැසේජ් කරලා ඔයාලට පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි අධිතේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගැන මොනවාම හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලගේ ගැටලු ප්‍රශ්න වලට උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඒ වගේම තව මම ගන්නපු social media platforms follow කරලා නැත්නම් ඒවත් follow කරන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න සුබ දවසක්.